ආයුබෝවන් ශ්‍රී ලංකා සුබ උදැසනක්. අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ කරන කියන සෑම වැඩ කටයුත්තක් තුළින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේ සතුට, සැනසීම, දියුණුව, සාර්ථකත්වය. ඉතින් මේ හැම සම්පතක්ම අපේ ජීවිතයට සමීප කරගන්නට අපිට ධනාත්මක චින්තනය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. නමුත් සැබෑම දියුණුවක්, සැබෑම සතුටක්, සැබෑම සැනසීමක්, සැබෑම සාර්ථකත්වයක් අප වෙත ළඟා කරගන්නට වගේම ඒ දේවල් අපේ ජීවිතය තුළ රඳා පවත්වා ගන්නට මේ ධනාත්මක චින්තනයට සමගාමීව ගුණාත්මක චින්තනයත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මම මේ කිව්ව කාරණය පිළිබඳව වැඩි යමක් ඔබටම සිතන්නට ඉතිරි කරමින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ සතියේ ආකර්ෂණීයම දවස මනමාල බ්‍රහස්පතින්දා. එදා මෙදා තුර ලෝකයේ බිහිවුණු සකල විද කලාවන් අතුරින් ගීතයට, සංගීතයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මොකද ගීතයේ, සංගීතයේ අපේ සිත් ආදරණීය කරනවා වගේම අපේ සිත් ආදරයෙන් සුවපත් කරනවා. ඒ නිසාමයි ඔබේ අපේ ආදරණීය වැඩසටහන ආයුබෝවන් ශ්‍රී ලංකා සමගින් අපි හැමදාමත් ඔබේ සිත සුවපත් කරන ආදරණීය ගීත තිරින කරන්නේ. ඉතින් අදත් ලක්මී සූදානම්ෙන් ඉන්නවා ඊටමත්ම ආදරෙන් ඔබට ලස්සන ආදරණීය ගීත කිහිපයක්ම තිරින කරන්නට. අපි එහෙනම් ඒ ගීත ගැන බලන්නට, දකින්නට යමු සුපර් හිට්ස් පැත්තට. ඔබේ ජීවිතයේ සුන්දරතම දවස, ඒ වගේම ඔබේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු වෙන දවස තමයි ඔබේ සරණ මංගල්‍ය දවස. ඒක නිසාම ඔබ හැම කෙනෙක්ම කැමති ඔබේ සරණ මංගල්‍ය දවස ඊ타ත්ම සුන්දර ආකාරයට, ආකර්ශනීය ආකාරයට පවත්වන්නට. ඉතින් ඔබ දන්නවා සතියේ ආකර්ශනීයම දවස මනමාල බ්‍රහස්පතින්දාවෙන් අපි හැමදාමත් ඔබට අත්ලක් සපයනවා ඒ දවස සුන්දර කරගන්නට, ආදරණීය කරගන්නට. ඉතින් අදත් උදෑසනින්ම අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කතා බහ කරමින් ඔබව දැනුවත් කරන්නට පෝරුව විශේෂාංගයේ සමගින්.